ඔයාලත් එක්ක බෙදා ගන්න වෙසක් දවස් ටිකේ මොකක්ද උනේ සහ වෙසක් දවසේ මම මොකද කළේ කියන එක. වෙනද වගේම ඉතින් මම උදේම නැගිටලා මගේ මූණ ගැන පොඩ්ඩක් හිතලා කොණ්ඩේම පීරගෙන මම ගෙදර වැඩ ටික කරන්න මම පටන් ගත්තා. ඉතින් ඔයාලා මේ දවස් ටිකේ මොකද්ද කරේ කියලා වගේම වෙසක් එකට ඔයාලා කොහෙද ගියේ කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. සාමාන්‍යයෙන් ගෙදරකට එන මිනිස්සෙක් එකටම දකින්නේ ගෙදර ඇතුළට වැඩිය එළියනේ. ඒක නිසා ඉතින් එකටම මිදුලතු ගාන එක තමයි මගේ පුරුද්ද. ඉතින් මම එකටම මිදුලතු ගාගෙන ඊට පස්සේ ඉතින් ගේ අතු ගා ගත්තා. ගේ අස් කරනවා වගේම හැමදාම ඔයාලා මිදුලත් අස් කරගන්න අමතක කරන්න එපා. මොකද පිටෙන් එන මිනිස්සෙකුට එකටම පේන ඔයාලගේ මිදුල පිරිසිදුවට තිබ්බොතින් ඒ මිනිස්සුන්ගේ හිතේ ඔයාලගේ ගෙදර ගැන හිතේ ඇති වෙන්නේ නරක සිතුවිලි. වෙසක් උඩකුත් හදන්න අයිඩියාවක් තියෙන නිසා මම ඉක්මනට ගෙදර වැඩ ටික කරගත්තා. එතකොට ඉතින් මට වෙසක් උඩුව හදන්න පුළුවන් නේ. 2015න් පස්සේ ඉතින් අපේ ගෙදර මේ වෙසක් උඩුව හදනවාමයි. මම එක එක විභාග වලට ඉතින් ඒ වුණා ඉස්කෝලේ ගියා. ඉතින් ඒ වැඩත් එක්ක අම්මලාගේ වැඩත් එක්ක අම්මලාට වෙලාවකුත් තිබ්බේ නැහැ ඉතින්. ඉතින් මේ පාර කොහම හරි ඉතින් මාත් ගෙදර නිසා කොහම හරි ඉතින් වෙසක් උඩුවකුත් ඔන්න හැදුවා. හැබැයි ඉතින් ඇබැද්දි නම් ගොඩක් වුණා. ඔයාලත් ඉතින් බලන්නකෝ. මගේ කාමරෙත් ඉතින් මම මේ විදිහට ටිකක් ඉතින් අස්පස් කරගත්තා. උදේම නැගිටින තරමට ගෙදර වැඩ ටික ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. මාත් ඉතින් මේ උදේම නැගිටපු දවසක් තමයි. ඊට පස්සේ ඉතින් මට මේ වැඩ ටිකත් ඉවර කරලා ඉක්මනට ඉතින් මට බුද්ධ පූජාවක් තියන්න පුළුවන් වුණා. මම හැමදාම උදේට වගේම හවසටත් බුදුන් වඳිනවා. උදේට ඉතින් බුද්ධ පූජාව තියනවා පුරුද්දක් විදිහට. ඊට පස්සේ ඉතින් මම තාත්තට කියලා උණුබට කපාගත්ත වෙසක් කූඩුවක් ගැට ගන්න කියලා හිතාගෙන මේ විදිහට ඉතින් පටන් ගත්තට මොකද මට ඒක හරියට කරගන්න බැරි වුණා. ඔයාලත් ඉතින් වෙසක් කූඩුව හැදුවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඊට පස්සේ ඉතින් මට මේක හරියට හදාගන්න බැරි වෙච්ච නිසා කඩේ ප්ලාස්ටික් කූඩු දෙකක් ගෙනල්ලා ඒව හදලා තමයි ඉතින් මම අලවන්න ගත්තේ. වෙසක් කූඩු දෙකම ඉතින් මම තමයි අලව්වේ. වෙසක් කූඩු හදන එකෙන් අපිට ගොඩාක් ඉවසීම ප්‍රගුණ කරනවා කියලා මම නම් හිතනවා. මොකද ඒක ගොඩක් හිමීට ඉවසීමෙන්ම කරන්න ඕනේ දෙයක්. අපි හිතන තරම් ලේසිත් නෑ, හිතන තරම් අමාරුත් නැහැ. ලස්සනට කියනකොට ඉතින් මම වෙසක් කූඩුව ඊට පස්සේ ඉතින් අපි රෑ වෙලා පොලොස් මාළුවක් ලිපේ තිබ්වා. ඊට පස්සේ දවසේ හීල් දාන්නට අරන් යන්න කියලා හිතාගෙන අපි රෑ 9ට විතර තමයි පොලොස් මාළුවක ලිපේ තිබ්වේ. මොකද එතකොට අර අඟුරු වලින් තැම්බිලා හොඳට රසට පොලොස් ටික හැදෙනවා. ඊට පස්සේ ඉතින් අපි පන්සල් ගියා. මම නම් උදේ ගියේ නැහැ. හවස තමයි ගියේ. පහන් පූජාවක් අපේ පන්සලේ තියෙනවා ඒකට. මේ ඉතින් අපේ ගම. හරි ඉතින් අපි පන්සලට ආවා. අපේ ගමේ පන්සල ටිකක් පොඩි. ගොඩක් මිනිස්සුත් නෑ අපේ ගමේ. ඉතින් පොඩි පිරිසක් තමයි පන්සලට එකතු වෙන්නේ. මේ විදිහට පහන් පූජාවක් තියෙන පළවෙනි පාර තමයි ඉතින් අපේ පන්සලේ මේක. හරිම සතුටින් මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන. ඔයාලත් ඉතින් මේ වගේ දේවල්වලට සම්බන්ධ වෙලා තියෙනවනේ කියලා ඉතින් මටත් කියාගෙන යන්නකෝ. මම කලින් වීඩියෝ එකත් කිව්වා නේද අපේ පන්සලේ මිදුලම තමයි මේ පැත්තේ ආගේ කෝවිලක් තියෙන්නේ කියලා. ඉතින් එයාලා පොයේ දවසට මොකද්ද දෙයක් කරනවා. ඉතින් එයාලත් මේ වෙලාවේ පන්සල් එයාලා කෝවිලට ඇවිල්ලා ඉතින් ඒ වැඩත් කළා. ඒ අතර ඉතින් අපි අපේ පහන් පූජාවත් කළා. මේ මන් දල්වන පහනක ආලෝකය වගේ ඔයාලගේ ජීවිතත් ආලෝකමත් වෙන්න හැමදේම කරන කෙනා හැමදේම සාර්ථක වෙන්න කියලා ඉතින් මම ප්‍රාර්ථනා කරනවා. මේ පින් ඉතින් ඔයාලත් අනුමෝදන් වෙන්න.
පුදුම තරම් සැනසීමක් නිදහසක් දැනෙන මේ වගේ දේවල් දැක්කහම. හැමෝගෙම ප්‍රඥාව වැඩිලා හැමෝටම නිවන් දකින්න පුළුවන් නම් කොච්චර ලොකු දෙයක්ද. මම නම් ප්‍රාර්ථනා කරන්නේ ඒක හැමෝටම කරගන්න ලැබෙන්න කියලා. හැමෝම මේ සසර දුකෙන් නිදහස් වෙන්න ඕනේ. ඔයාලටත් කියන්න තියෙන ඉඩ ලැබෙන හැම වෙලාවෙම පිනක් දහමක් කරන්න. මොකද අපි කොච්චර සල්ලි හම්බ කරත් කොච්චර ඉගෙන ගත්තත් අපි කිසිම දෙයක් අරන් යන්නේ නැහැ. යද්දී අපි අරන් යන්නේ අපි කරන පව් පින් ටික විතරයි. ගුණදහම් වඩන්න පුළුවන් හැම වෙලාවකම ඒවා ඔයාගේ ජීවිතේ තවත් ලස්සන කරાવી. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක ලස්සන නම් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මාත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න කියලා අදට මතක් කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.